ලෝකයේ භූවිෂතාවයන්ට අනුව කඳුවැටි කපළු උස් ස්ථාන මෙන්ම ගැඹුරු ස්ථානද ස්වභාවිකවම නිර්මාණය වී ඇත. ලෝකයේ උසම ස්ථාන ලෙස හඳුන්වනු ලබන එවරස්ට් කන්දේ උස මීටර් 8850ක් වන අතර ලෝකයේ ගැඹුරුම ස්ථාන ලෙස හඳුන්වනු ලබන මරියානාගාධය තුළට මෙම එවරස්ට් කන්ද ගිල්ලුවද කන්ද මුදුනේ සිට ඉහළට තවත් මීටර් 2184කට ආසන්න ප්‍රමාණයක් ඉතිරි වේ. මරියානාගාධයේ ගැඹුර මීටර් 11034ක් වනු ඇත. මෙහි පළල සැතපුම් 43ක් වන අතර දිග මීටර් 1580ක් පමණ බවද ගවේෂකයින් විසින් ගණනය කර ඇත. මෙම ස්ථානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2ක් හෝ ෆැරන්හයිට් අංශක 35.6ක පමණ අඩු තරමක පවතී. මෙහි පීඩනය සාමාන්‍ය සාගරයට වඩා දසදහස් ගුණයකින් පමණ වැඩි බවද ගවේෂකයින් සොයාගෙන ඇත. මෙහි කිසිදු ජීවියෙකුට ජීවත් වීමට නොහැකි බවට විද්‍යාඥයන් විශ්වාස කළේය. එම විශ්වාසය බිඳ හෙළමින් 1958 වර්ෂයේදී සොවියට් නෞකාවක් වන ඉන්ටාස් යන නමින් හඳුන්වන නෞකාවක් මෙම විශ්වාසය බිඳිමින් මෙම අගාධයේ මීටර් 7000ක් පමණ ගැඹුරට සාගරයේ සතුන් ජීවත් වන බවට තොරතුරු සොයාගත් අතර ඔවුන් කිසිදු උපද්‍රවයකින් තොරව මෙම ගැඹුරෙහි ජීවත් වන බවට තොරතුරු සොයාගත්තේය. ඉන්පසු 1960 දී පවන ස්කොට්ලන්ත ජාතිකයෝ වන ජැක්නි ගාඩ් සහ ඔහුගේ සගයා වන ඩෝන් නෝස් විසින් මරියානාගාධය ගවේෂණය කිරීම සඳහා සැලසුමක් නිර්මාණය කළ අතර මෙම සඳහා ඔවුන් ද ක්‍රේට් නැමැති වෙබ්සයිට් එක භාවිතා කර මොවුන් දෙදෙනා මරියානාගාධයේ ගැඹුරේ ඇති චැලෙන්ජස් ඊස්ට් නැමැති ප්‍රදේශයට ගමන් කර එහි මිනිත්තු 20ක් පමණ කාලය ගත කර අවට නිරීක්ෂණය කර ඇත. එම අත්දැකීම විස්තර කරමින් ඔවුන් ප්‍රකාශ කර සිටියේ මරියානාගාධය තුළ ස්ථිරවම ජීවීන් පවතින බවයි. මෙහි ගැඹුරුම ස්ථානයේ පීඩනය මුහුදු මට්ටමේ ඇති පීඩනයට වඩා 1100 ගුණයකින් වැඩි අතර මෙහි යකඩ පවා නැමී කැඩී යාමේ ප්‍රවණතාවයක් ඇති බවටද ඔවුන් විශ්වාස කරනු ලබයි. මේ කුමන ආකාරයක පීඩනයක් මෙම ගැඹුර තුළ තිබුණද එම පීඩනයට හැඩගැසී අවුරුදු මිලියන ගණනක් එනම් මනුස්ස වර්ගයා මෙම ලෝකයට පැමිණීමට පෙරද මෙම ජීවීන් මෙම අගාධය තුළ ජීවත් වන්නට ඇතැයි විශ්වාස කරයි. විවිධ යුගයන් තුළ එක් ආකාරයට පරිණාමය වෙමින් මෙම සාගරයේ අඳුරු ස්ථානවල මිනිසාට නොපෙනී ජීවත් වන ජීවීන් රාශියක් සොයාගෙන ඇත. අඳුරු සාගරය තුළ විලෝපිත සතුන්ගෙන් බේරී ජීවත් වන ජීවීන් අපාට දැකිය හැක්කේ මෙවැනි වීඩියෝවක් තුළින් පමණක්. ඔවුන් ආසන්නයට ගොස් දැක ඇත්තේ මේ ලෝකයේ ජීවත් වන ඉතාම සීමිත පිරිසක් පමණයි. ඉතින් මේ ලෝකයෙන් සැඟවී අඳුරු සාගරය තුළ ජීවත් වන ජීවීන්ගෙන් වැදගත්ම හා විශේෂ ජීවීන් පිළිබඳව අපි අද කතා කරමු. ගොබ්ලින් මෝරා විවිධ කාලවලදී ඇති වූ ස්වභාවික විපර්යාස මගින් දිවිගැව ලබාගෙන ජීවත් වන මෙම මෝර විශේෂය මීටර් 4-5ක් පමණ දිගින් වෙන අතර මෙම මෝරා වර්ගයේ කැපී පෙනෙන ලක්ෂණ නම් මොවුන්ගේ පැතලිව දිගට වැඩෙන නාසයයි. මෙම සතා ඉතාම රහසිගතව ජීවත් වන අතර මෙම සතාට මීටර් 100ත් මීටර් 1300ත් අතර ගැඹුරට පිරීමේ හැකියාවක් ඇති බවටද සාක්ෂි සොයාගෙන ඇත. ෆරිල් ෂාක් ගැඹුරු ආගාධය තුළ ජීවත් වන මෙම සත්වයා වයිල්ඩ් ෂාක් නමින් හඳුන්වන්නේ රැලි වැටුණු සමක් සහිත මෝර විශේෂයක් වන බැවිනි. මෙම සත්වයා පරිණාමය නොවී ඓතිහාසික යුගයන් වල ජීවත් වූ සත්වයන්ගේ ගති ලක්ෂණ රාශියක් පෙන්නුම් කරන අතර මෙම සතාගේ හිස පිඹුරුගේ හිසට සමාන වන අතර ශරීරය ආණ්ඩුවේ ශරීරයට සමාන බවත් සොයාගෙන ඇත. මෙම සත්වයාගේ දත් පිහිටා ඇත්තේ පිටත සිට ඇතුළට විහිදෙන ආකාරයෙනි. මෙම දත්වල පිහිටීම අනුව කුමන අවස්ථාවක හෝ අසුවන ලද ගොදුරකට ගැලවී යාමට කිසිදු අවස්ථාවක් ඇති නොවේ. මෙම සත්වයා මෝර විශේෂයට අයත් ලෙස හඳුන්වා දෙන්නේ ප්‍රධානම හේතුව නම් මෝරුන්ට පමණක් ආවේනික වූ සිදුරු 6කින් යුක්ත කරමලක් පිහිටා තිබීමයි. මෙම සතාගේ පාට ලා රෝස පාට වන අතර මෙම සතා කිසිදු යුගයකදී පරිණාමයට පත් වී නොමැති ලෙස සොයාගෙන ඇත. මෙම සත්වයා මෝරුන්ගේ පෙනුම ගන්නා අතර ඔවුන්ගේ මුඛයේ පහළ දත් පේලි 31 සිට 62 දක්වාත් ඉහළ 35 සිට 53 දක්වාත් වර්ධනය වන අතර මෙම සතුන් බිය උපදවන සතෙකු ලෙස පෙනෙන්නේ ඔවුන්ගේ දත් මුඛයෙන් එළියට නිරපා පිහිටා තිබීම හේතුවෙනි. දත් මුඛයෙන් එළියට මෙලෙස දිස්වීමට හේතුව නම් ඔවුන්ගේ හකුවල ඇති සන්ධිවල පිහිටීමයි. සොම්බි වෝම් සොම්බි පණුවන් මෙම සොම්බි පණුවන් නොසෑඩක් කියාද හඳුන්වනු ලබන අතර මෙම සතුන් ආහාරයට ගන්නේ සාගරයේ ඉහළ සිටින විශාල මත්ස්‍යයන් විසින් ආහාරයට ගන්නා ලද සතුන්ගෙන් ගැඹුරු සාගරය තුළට වැටෙන අස්ටි කොටස්ය.
මොවුන්ට මුඛයක් නොමැති අතර ඔවුන් ආහාරය ලබා ගන්නේ අශ්‍රි කොටස්වල පිටත ඇති බැක්ටීරියා මතට අම්ලයක් ශ්‍රාවණය කර ජීර්ණය වෙන ශ්‍රාවයෙන් ප්‍රෝටීන් උරා බොන එකයි. මොවුන්ගේ ගැහැණු සතුන් පමණක් ආහාර ලබා ගන්නා අතර පිරිමි සතුන් ගැහැණු සතුන් තුළ යැපෙමින් ජීවත් වෙනවා. ගෝස්ට් පීස්. ගෝස්ට් පීස් යනුවෙන් හඳුන්වන්නේ ගැඹුරු මුහුදේ ජීවත් වන අමුතුම පුදුමාකාර සත්තු වර්ගයකටය. මොවුන්ට වටේම කැරකීමට හැකි ඇස් දෙකක් පිහිටා ඇති අතර එම ඇස් කරකවමින් ඉතා වේගයෙන් ඉහළ සහ පහළ බැලීමේ හැකියාවක් ඇත. මෙමගින් හිරු එළියේ සහ චලනය වන සතුන්ගේ වෙනස හඳුනා ගැනීම සඳහා උපයෝගී කර ගනී. ගැඹුරු මුහුදේදී මොවුන් විශාල විලෝපිත සතුන්ගෙන් බේරීම සඳහාද මෙම දෑස් මගින් ඔවුන්ට හැකියාවක් ඇති අතර මෙම මාළුවා ඉතාම බුද්ධිමත් මාළුවෙකු වන බවත් ඔවුන්ගේ ආසන්නයටම ගොදුර එනතෙක් ඉතාම නිශ්ශබ්දව බලා සිටිමින් ගොදුර ළඟටම ආව පසුව කට පළල් කොට ගොදුර ගිල දැමීමට පුදුමාකාර හපක්කමක් ඇති මාළුවෙක් ලෙසද මෙම ගෝස්ට් පීස් මාළුවා හැඳින්විය හැක. ඩීප් සී හොටස් පීස්. මුහුදේ පාවන කෙටේරියක් වැනි සත්වයා. මාළුවෙකුගේ හැඩයට සම්පූර්ණයෙන් වෙනස් වන මෙම සත්වයා පෙනුමෙන් කෙටේරියක ආකාරයට පිහිටා ඇත. පැත්තෙන් බැලූ පසු පෙනෙන්නේ සාගරයේ පාවෙන කෙටේරියක ආකාරයටයි. රිදී පාටට සමාන කොරපොතු ඇති අතර ප්‍රමාණයෙන් කුඩා වුවද මොවුන්ට ගැඹුරු මුහුදේ ඉතා පහසුවෙන් ජීවත් වීමට ස්වභාව ධර්මය විසින් ලබා දී ඇති දායාදයක් ලෙස ශරීරයේ හැඩය සොයාගෙන ඇත. ටෙලස්කොපික් ඔක්ටපස්. සාමාන්‍ය බූවල්ලන් සාගරයේ එහා මෙහා ඇවිදිමින් සිටියද මෙම බූවල්ලන් සිටින්නේ සාගරයේ ජලය මත ඉතාම නිසලව පාවෙමිනි. සම්පූර්ණයෙන්ම විනිවිද පෙනෙන ශරීරයකට හිමිකම් කියන මෙම බූවලු විශේෂය දෑස් පිහිටා ඇත්තේ දුරදක්නයක ආකාරයෙන් පිටතට දිගු කිරීමට හැකිවන ආකාරයෙනි. අඩියක් පමණ දිගට වර්ධනය වෙන මෙම සත්වයාගේ අනිත් බූවල්ලාගේ මෙන්ම අඬු 8ක් පිහිටා ඇති අතර එම අඬු මකුළු දලක ආකාරයට එකට සිවියකින් මෙන් බැඳී ඇත. එමගින් කුඩා ආහාර කොටස් පවා අල්ලා ගැනීමට හැකියාවක්ද ඇත. මෙගලොඩෝන් මෝරා. ගැඹුරු මුහුද ගැන කතා කිරීමේදී වැඩියෙන්ම කතා කරන ලද මෝර විශේෂයක් වන මොවුන් දැනට සදාටම මඳ වී ගොස් ඇද්ද නැතිනම් ගැඹුරු මුහුදේ තවමත් ජීවත් වෙනවාද කියා විශ්වාස කිරීමේ හැකියාවක් නැති තරම්ය. මෙම සත්වයාට මෝටර් රථයක් වුවද පහසුවෙන් ගිල දැමීමේ හැකියාවක් තිබේ. ඔවුන්ගේ මුඛයේ ඇති එක් දතක් ඔබගේ අල්ලතරම් විශාල ඇති බවටද තොරතුරු සොයාගෙන ඇත. මෝරුන්ගේ රජුන් ලෙස හඳුන්වන මෙම මෝරා සාගරයේ අඳුරු සෙවණැලි අතර තවමත් ජීවත් වෙනවාද යන්න තවමත් අභිරහසකි.